ඔබ කවදා හෝ මේ ගැන සිතා තිබේද? දිවා කාලයේදී ඔබට හොඳින් දැනෙනවා. ඔබ මිනිස්සුන්ට කතා කරනවා. ඔබ ගායනා කරනවා, නටනවා. ඔබ ඔබේ පරිගණකයේ වැඩ කරනවා. ඔබට දුරකථන ඇමතුම් එනවා. ඔබ කාර්යබහුලයි. ඔබේ මනස සාමාන්‍ය දෙයක් ලෙස දැනෙනවා. නමුත් ඊට පසුව රාත්‍රිය පැමිණෙනවා. සියල්ලම නිහඬ වෙනවා. ඔබ ඔබේ ඇඳ මත වැතිර සිටිනවා. ඔබේ ඇස් වසා ගන්නවා. එවිට හදිසියේම ඔබේ මනස සිතන්නට පටන් ගන්නවා. කුඩා සිතුවිලි නොවේ. විශාල සිතුවිලි. ගැඹුරු සිතුවිලි. ඔබ දිවා කාලයේදී සිතුවේවත් නැති සිතුවිලි. ඔබ දේවල් මතක තබා ගැනීමට පටන් ගන්නවා. පෙර සංවාදයක්, ඔබ පැවසූ දෙයක්, එහෙමත් නැත්නම් ඔබ නොකියූ දෙයක්. ඔබේ නැවත නැවත වාදනය කරන්න පටන් ගන්නවා. සහ නැවත නැවත ඇයි මම එහෙම කිව්වේ? මට හොඳ දෙයක් කියන්න තිබුණා. ඔවුන් මා ගැන නරක ලෙස සිතුවොත් දැන් මා කුමක්ද කරන්නේ? ඒ වගේම ඔබේ මනස එතනින් අතර වෙන්නේ නැහැ. නමුත් මේ සිදුවන්නේ ඇයි? ඇයි රාත්‍රියේ සිදුවන්නේ? පිළිතුර සරලයි. පිළිතුර සරලයි. දිවා කාලයේදී ඔබේ මනස කාර්යබහුලයි. ශබ්ද තියෙනවා, මිනිසුන් ඉන්නවා. අවධානය වෙනතකට යොමු වෙන්න කරන හැම දේවල්ම ඔබ කරනවා. ඔබේ මොළයට ගැඹුරු දෙයක් සිතන්නට වෙලාවක් හම්බ වෙන්නේ නැහැ. ඒ එක දෙයකින් තවත් දෙයකට ගමන් කරනවා විතරයි. නමුත් රාත්‍රියේදී සියල්ලම මන්දගාමී. කිසිම ශබ්දයක් නැහැ. අවධානය වෙනතකට යොමු කරන්න දේවල් එතන නැහැ. කතා කරන්න කවුරුත් නැහැ. ඒ ඔබ සහ ඔබේ සිතුවිලි පමණයි. ඔබ දිවා කාලයේදී ඉවතට තල්ලු කර සියලුම සිතුවිලි නැවතත් එන්න පටන් ගන්නවා. ඔබ සමග යමක් වැරදි ඇති නිසා නොවේයේ. නමුත් ඔබේ මනසට අවසානයේදී අවශ්‍ය කාලය ලැබී ඇති නිසායි. සියල්ලම සිතීමට, තේරුම් ගැනීමට, දැනීමට කාලය ලැබී ඇති නිසායි. ඔබට පෙනෙන්න ගන්නවා ඔබේ මොළේ පෙට්ටියක් වගේ. දවස පුරාම ඔබ ඒ තුළට දේවල් දමමින් සිටින්නේ. කුඩා කරදර, විශාල හැඟීම්, නිමා නොකළ සිතුවිලි. නමුත් ඔබ මේ පෙට්ටිය විවෘත කරන්නේ රැටයි. රාත්‍රියේදී මේ පෙට්ටිය විවෘත වෙනවා. ඇතුළත ඇති සියල්ලම පිටතට එන්න ගන්නවා. ඒ නිසා ඔබේ මනස බරයි. ඒ නිසා සමහර විට ඔබට නිදා ගන්නත් බෑ. ඔබේ සිතුවිලි ඔබට කවදාවත් දැනෙච්ච නැති තරම් හයියෙන් දැනෙන්න පටන් ගන්නවා. නමුත් එතන තවත් ගැඹුරු දෙයක් තියෙනවා. රාත්‍රී කාලයේදී ඕනෑවටත් වඩා සිතන අය බොහෝ විට අනෙක් අයට වඩා හැඟීම් දැනීම් නැති අය. ඔවුන් කුඩා දේවල් විස්තරාත්මකව දකිනවා. කුඩා දේවල් මතක තබා ගන්නවා. ඒ වගේම ඔවුන් ගැඹුරින් සැලකිලිමත් වෙනවා. ඔවුන්ගේ ඒ සැලකිලිමත්කම නිසාම ඔවුන්ගේ මනසේවට පිළිතුරු සොයමින් සිටිනවා.
සියල්ල තේරුම් ගැනීමට උත්සාහ කරනවා. සියල්ල නිවැරදි කිරීමට උත්සාහ කරනවා. සියල්ල පාලනය කිරීමට උත්සාහ කරනවා. නමුත් මෙන්න සත්‍ය. සෑම සිතුවිල්ලකටම පිළිතුරක් අවශ්‍ය නැහැ. සෑම දෙයක්ම පාන්දර දෙකට විසඳිය යුතුත් නැහැ. සමහර විට ඔබේ මනස වෙහෙසට පත් වී සිටිනවා වෙන්න පුළුවන්. විවේකයේ වෙනුවට ඒ සිතීමට තෝරගන්නවා වෙන්න පුළුවන්. සිතීම යමක් කරනවා මෙන් දැනෙන නිසා ඒ තෝරගන්නවා වෙන්න පුළුවන්. සමහර විට ඒ උදව්වක් නොවන අවස්ථාවලදී පවා ඔබ ඒ තෝරගන්නවා වෙන්න පුළුවන්. ඉතින් ඔබ කළ යුත්තේ කුමක්ද? ඔබ ඔබේ සිතුවිලි සමග සටන් කිරීමට අවශ්‍ය නැහැ. ඔබේ මනසට නවත්තන්නයි බල කිරීමට අවශ්‍යත් නැහැ. මන්ද ඔබ සටන් කරන තරමට ඒ ශබ්ද නගනවා වැඩි. ඒ වෙනුවට ඔබට සරල දෙයක් කළ හැකියි. ඔබට නිරීක්ෂණය කළ හැකියි. ඔබ ඔබේ සිතුවිලි නරඹන්න. අහසේ ගමන් කරන බලාකුළු මෙන් ඒවා එනවා, ඒවා යනවා. ඔබ ඒවා අනුගමනය කළ යුතු නැහැ. ඔබේ සියල්ල විශ්වාස කළ යුතුත් නැහැ. මන්ද සෑම සිතුවිල්ලක්ම සත්‍ය නොවේ. සමහර සිතුවිලි බිය පමණයි. සමහර සිතුවිලි පුරුදු පමණයි. සමහර ඒවා ඔබේ මනස පමණයි. සියල්ල තේරුම් ගැනීමට උත්සාහ කරන්න. සෙමින් ඔබ සෑම සිතුවිල්ලකටම ප්‍රතිචාර දක්වීම නැවැත්වූ විට ඔබේ මනස සංසුන් වෙනවා. ශබ්දය මෘදු වෙනවා. ඔබට වෙනස් දෙයක් දැනෙන්නට පටන් ගන්නවා. සාමය. ඔබට වැදගත් දෙයක් ලෙස වැටහෙනවා. ඒ ඔබේ සිතුවිලි නොවේ. ඒකෙන් හැමදේම වෙනස් වෙනවා. ඉතින් අද රැට ඔබ ආයෙත් සිතන්න පටන් ගත්තාම බය වෙන්න එපා. කඩා වැටෙන්න එපා. මතක තියාගන්න. ඔයාගේ හිත ඔයාට රිද්දන්න ඕනේ නැහැ. ඔයා තේරුම් ගන්නයි ඕනේ. සමහර වෙලාවට ඒකට ඇත්තටම අවශ්‍ය වන්නේ නිහඬියාවක්, ඉවසීමක්, විවේකයක්.